ඔයාගේ channel එකේ videos වලට views නැද්ද? එහෙම නැත්නම් මුලදී views තිබ්බා දැන් views නැද්ද? මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් tips 5කින් කොහොමද ඔයාගේ channel එකේ videos වල views වැඩි කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වීඩියෝ එක like කරන්න. අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට කලින් කිව්වා වගේ tips 5කින් මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙනවා views වැඩි කරගන්න කියලා. එහෙනම් අපි යමු පළවෙනි tip එකට. ඉතින් පළවෙනි tip එක තමයි channel name එක. ඔයා channel name එක මොකවා ලොකු channel එකක name එකක් දාගෙන ඔයාගේ channel එක කරගෙන යනවා කියලා. එහෙනම් ඔයාගේ channel එක කවදාවත් grow වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයා ලොකු channel එකක නමක් දාන කරනවා ඒ channel එකේ sub ලා ගන්න වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් like ගන්න ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඔන්න නැත්නම් ඒකේ videos ගොඩක් තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ channel එකේ name එක unique name එකක් වෙන්න ඕනේ. එතකොට ඔයාගේ channel එක grow වෙනවා නේ. ඔයාට ඉතින් මේක unique name එකක් හොයාගන්න කරන්න තියෙන්නේ ඔයා නම් 5ක් ඉස්සෙල්ලා හදාගන්න. ඊට පස්සේ හදාගෙන ඉවරලා ඒක YouTube එකේ search කරන්න. ඊට පස්සේ search කරාම එන්නේ නැති කියන්නේ search කරාම නැති නම තියෙනවනේ ඒකෙත් දාගෙන ඔයාගේ channel එකේ වැඩ කරගෙන යන්න. එතකොට ඔයාගේ channel එක grow කරගන්න පුළුවන්. ඒතර views වැඩි වෙනවා, sub ලා වැඩි වෙනවා. ඔයා ලොකු channel එකක මේක නමක් දාගෙන channel එක කවදාවත් grow වෙන්නේ නැහැ. දෙවෙනි tip එක තමයි video category. ඔයා videos කරන category එකක් තියෙන්න ඕනේ. කියන්නේ category එකකින් ඔයා videos කරන්න ඕනේ. ඔයා හිතමුකෝ category ගොඩකින් videos කරනවා කියලා. එහෙම වුණොත් ඔයාගේ channel එකේ videos වලට views එන්නේ නැතුව යනවා. ඒකට හේතුව තමයි YouTube එකෙන් තෝරන ගැන category වලට වෙන් කරලා තියෙන්නේ. ඔයා category ගොඩකින් කරගොත් එයාට ඒගොල්ලන්ට හොයාගන්න බැරුව ඔයාගේ videos ඒ කියන්නේ බලන කට්ටියට පෙන්වන්න නැති යනවා. ඒකත් හේතු වෙනවා ඔයාගේ videos වලට views නැති වෙන්න. ඒක නිසා පුළුවන් තරම් එක category එකකින් videos record කරන්න. gaming නම් gaming නැත්නම් food නම් food. විදිහට එක category එකකින් videos record කරන්න. එතකොටත් ඔයාගේ videos වලට views එන්න ගන්නවා. tip එක තමයි video title. ඔයා video එකට දාන title එක අනුවත් ඔයාගේ videos වලට views එන එක නැති වෙන එක බලපානවා. ඉතින් ඔයා video එකට දාන title එක හොඳ පැහැදිලි title එකක් වුණොත් කට්ටිය කියන්නේ මිනිස්සු video බලන්න නැතු යනවා. ඒකට හේතු වෙන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැහැ මොකද්ද මේ video එකේ තියෙන්නේ කියලා. ඉතින් මිනිස්සුන්ට පැහැදිලි වෙන සරල title එකක් දාන්න බලන්න. එතකොටත් ඔයාගේ videos වල views වැඩි වෙන්න බලනවා. ඉතින් ඔයා short video විතරක් දානවා නම් short video වල වචන දෙකක් තිබ්බත් ඇති ඒකත් වචන දෙකක් තුනක් හොඳටම ඇති. මහ ලොකු වචන ඕනේ නැහැ. ඉතින් long video ගන්න වචන 5කින් 6කින් වගේ එන්නේ සිංහලෙන් දානවා නම් ඒක වචන 5ක් 6ක් දාලා මේක කරන්න හොඳටම ඇති. ඒකත් ඔයාගේ videos වලට views එන්න ගන්නවා. හතරවෙනි tip එක තමයි video tags. ඉතින් ඔයා video එකට දාන tags උත් මේ විදිහට බලපාන වගේ videos වලට views එන්නේ නැති වෙන්න හා views එන්නේ. ඔයාට තියෙන්නේ හොඳ tags ටිකක් හොයාගෙන videos වලට දාන්න. ඔයා tags නොදා හිටියොත් කවදාවත් ඔයාගේ video එක search වෙන්නේ නැතකොට views එන්නේ නැහැ. tags දැම්මම තමයි YouTube එකේ search වෙන්නේ. search කළා වගේ video එකට views එන්නේ. ඉතින් ඔයාට මේකට හොඳ tags හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ලොකු channel එකක video එකක් අරගෙන ඒකේ tags ටික ගන්න. ඉතින් මේක කොහොමද කරන්නේ? ඔයා ගිහිල්ලා Google එකට යන්න. Google එකට ගිහිල්ලා search කරන්න other channel videos tags finder කියලා. ඊට පස්සේ මොනවා website ටික website එකකට ගිහිල්ලා ඔයා කලින් video එක copy කරගත්ත link එක يعني ලොකු channel එකක copy කරගත්ත link එක ගිහිල්ලා අරගෙන paste කරන්න. එතකොට ඔයාට අවශ්‍ය කරන tags ටික එනවා. ඊපස්සේ ඒකේ තියෙන tags ඔක්කොම දාන්න යන්නත් එපා. මේන් කිහිපයක් විතරක් දාන්න. එහෙමනො ඒ කියන්නේ ඔයා මේ විදිහටම ඔක්කොම මේ විදිහට දැම්මොත් ඔයාගේ channel එක කවදාවත් grow වෙන්නේ නැහැ. ඒකට හිතනවා YouTube එකේ AI තියෙන හින්දා AI tool වලින් ඒගොල්ලෝ බලලි කරලා ඔයාගේ video එක يعني වෙන channel එකකින් ගත්තේ වගේ කියලා ඒගොල්ලෝ දැනගන්නවා. එහෙම වුණොත් ඔයාගේ video එක search වෙන්නේ නැතුව යනවා. ඒකෙන්ද ඔයා tags ටික අරගෙන ඒවා apply වලට දාන්න. නැත්නම් දෙකක් තුනක් අඩුවෙන් දාන්න. ඒකවත් වගේ videos වල views වැඩි කරගන්න පුළුවන්. ඉතින් පස්වෙනි tip එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. පස්වෙනි tip එක තමයි thumbnail. වගේ video දාන thumbnail එක ගොඩක්ම බලපාන වගේ videos වලට views එන්නේ. මේකට හේතුව තමයි මිනිස්සු video එකේ ඉස්සරහට දාන photo එක බලලානේ video එකට එන්නේ. ඔකෝ මෙලොවම රහක් නැති thumbnail එකක් දාලා තිබ්බොත් කවදාවත් මිනිස්සු බලන්නේ නැහැ වගේ video එක. ඒ හොඳ thumbnail එකක් හදාගන්න බලන්න. මම නැත්තම් දැන් ඕනෑ තරම් AI tool තියෙනවා. ඒවට කිව්වහම type එකක් දුන්නාම වගේ thumbnail එක විනාඩි 5 කැන්නත් ඉස්සලා හදාගන්න පුළුවන්. ඔයාට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හොඳ thumbnail එකක් දාන්න බලන්න.
thumbnail එක තමයි ගොඩක් හේතු වෙන්නේ මිනිස්සු වීඩියෝ එක බලනවද නැද්ද කියන වෙන්නේ එකකින්. ඔයාට හොඳ thumbnail එකක් හදාගත්තොත් වීඩියෝස් වල views වැඩි කරගන්න. ඉතින් අපේ short videos වල නම් අපිට thumbnail හදලා දාන්න බෑ. ඒකට වීඩියෝ එකේ කැලලම තමයි ඒගොල්ලෝ thumbnail එක විදිහට අපිට දාගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් short video වලත් ඔයාට මේ වීඩියෝ එකට තියෙන හොඳම හරිය වගේ දාන්න පුළුවන් නම් ඒ කියන්නේ මිනිස්සු දැක්ක ගමන් වීඩියෝ එකට enter වෙන විදිහට thumbnail එක තිබ්බොත් ඒක views වැඩි කරගන්න පුළුවන්. පහට අමතරව තව එක ටිප් එකක් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරන ටයිම් එකත් ගොඩක් හේතු වෙනවා ඔයාගේ වීඩියෝ එකට views එන්න හා නැති වෙන්න. ඔයා අප්ලෝඩ් කරන ටයිම් එක එතනකෝ ඔයා පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරලා වීඩියෝස් දානවා කියලා. ඒකෝ ලංකාවේ වෙලාවෙන් ඔයා ඒක දාලා හරියන්නේ නැහැ. ඒ හේතුව තමයි දැන් ලංකාවේ වෙලාවෙන් දැම්මොත් ඒගොල්ලෝගේ රෑ වෙන්න පුළුවන්. ඒතකොට වීඩියෝස් බලන්නේ නැහැ කවුරුත්. ඔයා පිටරට ඔඩියන්ස් එක ටාගට් කරන ඒ රටට අදාළ ටයිම් එක බලලා ඉවරලා වීඩියෝස් දාන්න බලන්න. ඔයා ලංකාවේ දානවා නම් එක ටයිම් එකකට දාන්න කියනවා වීඩියෝ එක දාන දවස් ටිකට හවස 6ට නැත්නම් 5ට ඔයගේ ටයිම් එකක් හදාගෙන ඒ විදිහට හදාන ඊට පස්සේ ඔයාට ඉබේම ඔඩියන්ස් එකක් හැදෙනවා. ඒ ඔඩියන්ස් එක නැත්නම් ඔයාට මේ දෙක කළා වගේ ඔඩියන්ස් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඒකටත් ඔයාගේ වීඩියෝස් වලට views එන්න ගන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් මොනවද පොඩි දෙයක් හරි ඉගෙන ගන්න නැති කියලා. ඔයාට මේ වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයා තාමත් channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. නැත්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. නැතිනම් අදිරි